ආයුබෝවන් ඔබ අදත් එක් වී සිටින්නේ රේඩියෝ මාත්‍රා රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය සමගයි. සංස්කරණය නිමේෂ හසුදුනේ ප්‍රකාශය මිනුකී පුලත් සිංහල. ප්‍රථමේ නවදානය සිරස්තල වෙත. දෙදහස්තය වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක්. ශ්‍රී ලංකා තේ කර්මාන්තය සහ වැදලි ප්‍රජාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක්. කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14ක් සංවර්ධනය කෙරෙයි. පරිසර පනත සංශෝධනය ගැන ඇප්ති ධම්මික පටබැඳි පරිසර වේදීන් සමග සාකච්ඡාවක. බේකරි කර්මාන්තයට දේශීය කාබනික කෘෂි නිෂ්පාදන. පාකිස්තානයේ දේශීය ණය බිලියන 58,089ක් දක්වා ඉහළට. එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු 87ක පරාජයක්. පුවත් සවිස්තරාත්මකව ලබන 16 වැනිදා ඉල්දැක්වීමට නියමිත ජාතික අපනයන සංවර්ධන සැලැස්මට අනුව 2010 වන විට ඇමරිකන් ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මන්දිරයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. 2025 අයවැය යෝජනාවට අනුව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිපාදක ණය වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහායතිව සකස් කර ඇති මෙම උපාය මාර්ගික සැලැස්ම ප්‍රධාන කුණු දෙකක් මත පදනම් වෙයි. ඉන් පළමුවැන්න තිරස් අංශ මගින් වෙළඳ පහසුකම්, වෙළඳ මූල්‍ය, වෙළඳ පොළ ප්‍රවේශය, සපයුම් කළමනාකරණය, ප්‍රමිතිකරණය මෙන්ම නිපුණතා හා නවෝත්පාදන සංවර්ධනය කරමින් සියලු ප්‍රමුඛතා අංශවල වර්ධනයට අවශ්‍ය මූලික පදනම සපයයි. එහි දෙවැනි කුලන වන සිරස් අංශ මගින් අපනයන විවිධාංගීකරණය සහ අග එකතු කිරීම ඉලක්ක කරගනිමින් මෝටර් රථ උපාංග, ඛනිජ, රබර්, සමුද්‍රීය කර්මාන්ත, කුළුබඩු, ඩිජිටල් නිෂ්පාදන, විදුලි හා විද්‍යුත් උපාංග මෙන්ම සැකසු ආහාර හා පාන වර්ග යන ප්‍රමුඛතා ශේෂ්ත්‍ර 8ක් හඳුනාගෙන තිබෙනවා. තවදුරටත් පවතින මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා තේ කර්මාන්තයට මෙන්ම වැවිලි ප්‍රජාවට ඇති විය හැකි ආර්ථික හා සමාජීය බලපෑම් පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ තේ සඳහා ප්‍රධානතම අපනයන වෙළඳපොළක් වන මැද පෙරදිග කලාපයේ පවතින මෙම අස්ථාවරත්වය හේතුවෙන් තේ අපනයන වෙළඳ කටයුතු ප්‍රවාහන වියදම් ඉහළ යාම සහ විදේශ විනිමය ආදායම් අහිමි වීම සම්බන්ධයෙන්ද එහි ප්‍රතිඵලයක් ලෙස අපනයනකරුවන්ට සහ කර්මාන්තකරුවන්ට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. මීට අමතරව මෙම සමස්ත ක්‍රියාවලියේ ඍජු බලපෑම තේ කර්මාන්තය ජීවනෝපාය කරගත් වැවිලි ප්‍රජාවගේ දෛනික ආදායම් මාර්ග, රැකියා සුරක්ෂිතභාවය සහ ජීවන මට්ටම් කෙරෙහි ඍණාත්මක ලෙස බලපාන ආකාරය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වුණා. තවදුරටත් පවතින මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා තේ කර්මාන්තයට මෙන්ම වැවිලි ප්‍රජාවට ඇති විය හැකි ආර්ථික හා සමාජීය බලපෑම් පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ තේ සඳහා ප්‍රධානතම අපනයන වෙළඳපොළක් වන මැද පෙරදිග කලාපයේ පවතින මෙම අස්ථාවරත්වය හේතුවෙන් තේ අපනයන වෙළඳ කටයුතු ප්‍රවාහන වියදම් ඉහළ යාම සහ විදේශ විනිමය ආදායම් අහිමි වීම සම්බන්ධයෙන්ද එහි ප්‍රතිඵලයක් ලෙස අපනයනකරුවන්ට සහ කර්මාන්තකරුවන්ට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. මීට අමතරව මෙම සමස්ත ක්‍රියාවලියේ ඍජු බලපෑම තේ කර්මාන්තය ජීවනෝපාය කරගත් වැවිලි ප්‍රජාවගේ දෛනික ආදායම් මාර්ග, රැකියා සුරක්ෂිතභාවය සහ ජීවන මට්ටම් කෙරෙහි ඍණාත්මක ලෙස බලපාන ආකාරය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වුණා. කළුතර දිස්ත්‍රික්කයේ අංගලවත්ත, මතුකම සහ බණ්ඩාරකම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල මාර්ග 14ක් කාපුට්ටතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.
එය ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මකයි. රුපියල් මිලියන 1340ක වියදමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් නාවිතිකන මහරකන්ද මුල්ල, මැරූකන, සෙන නායක සහ කනත්තකුඩ ඇතුළු ග්‍රාමීය මාර්ග කාපත් ඇතරීම, පුරුල් කිරීම සහ බෝකු ප්‍රතිසංස්කරණය සිදු කිරීමට නියමිතයි. මෙම සමාරම්භක අවස්ථාවට එක් වූ සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රජයේ බදු ආදායම් නිසි පරිදි කළමනාකරණය කරමින් සංවර්ධනයට යෙදවීම රජයේ ප්‍රමුඛ අරමුණ බව අවධාරණය කළා. මෙම වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 1350ක් වැය කර ඇති බවත් ලබන වසරේදී ඒ රුපියල් බිලියන 2000ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් ප්‍රකාශ කළා. එසේම සමස්තයක් ලෙස කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය උදෙසා මේ වන විට රුපියල් කෝටි 200කට අධික මුදලක් වෙන් කර ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. සංශෝධිත ජාතික පාරිසරික පනත සහ දේශගුණ විපර්යාසයන්ට අනුරූපීව එය කාලීනව යාවත් කාලීන කිරීම පිළිබඳව පරිසරවේදීන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ආටුකම ව්‍යවස්ථාව හෝ වෙනත් පාරිසරික අනපනත් සමග නීතිමය ගැටීමකින් තොරව වත්මන් පනත සංශෝධනය කර ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. පරිසර සුරක්ෂිත කිරීම නීතිවලට පමණක් සීමා නොකර පුළුල් මහජන සහභාගීත්වයකින් යුතු සාමූහික ප්‍රයත්නයක් ලෙස සිදු කළ යුතු බවද ඔහු අවධාරණය කළා. පරිසර සංවිධාන 20කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් හේමන්ත විතානගේ රවීන්ද්‍ර දාබරේ ජයන්ත විජේසිංහ ඇතුළු පරිසරවේදීන් රැසක් සහභාගී වූ මෙම පමුවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අමාත්‍යාංශ ලේකම් KR උඩුවාල, අමාත්‍ය උපදේශක ආචාර්ය රවීන්ද්‍ර කාර්යවසම් සහ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් ඇතුළු උසස් නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියා. සමස්ත ලංකා බේකරීමයන්ගේ වාර්ෂික සමුළු අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ බේකරි නිෂ්පාදන සඳහා දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිතා කිරීම, දේශීය ගොවියා ශක්තිමත් කිරීමට මෙන්ම සංචාරක කර්මාන්තයේ වර්ධනයටත් විශාල රුකුලක් වන බවයි. රට නව ආර්ථික පරිවර්තනයක් කරා යන මෙවන් මොහොතක බේකරි කර්මාන්තයේ හුදෙක් පිටි නිෂ්පාදනවලට පමණක් සීමා නොවී රටේ ප්‍රධාන ආර්ථික බලවේගයක් කරගත යුතු බව ඇය පෙන්වා දුන්නා. එසේම රසයට පමණක් මුල් තැන් නොදී සහල් පිටි, කුරක්කන්, මෙනේරි, මුං ඇට සහ දේශීය අලවර්ග වැනි අමුද්‍රව්‍ය ඇසුරෙන් කෘත්‍රිම රසකාරක සහ වර්ණක වලින් තොර අග එකතු කළ සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන හඳුන්වා දීමෙන් ගෝලීය සෞඛ්‍ය සම්පන්න ආහාර ප්‍රවණතාව ජයගත හැකි බවද ඇය සඳහන් කළා. දේශීය ව්‍යාපාරිකයන් දිරිමත් කිරීම සඳහා අමුද්‍රව්‍ය ආනයන ගැටලු අවම කිරීමට සහනදායී ණය සහ තාක්ෂණික සහාය ලබා දීමට රජය කැප වී සිටී. එසේම කර්මාන්ත අමාත්‍යාංශය හරහා කුඩා හා මධ්‍ය පරිමාණ බේකරීමයන් වෙනුවෙන් විශේෂ පුහුණු හා වෙළඳපොළ සම්බන්ධතා වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවද මෙහිදී අනාවරණය වුණා. දැන් විදෙස් පුවතක්. පාකිස්තාන රජයේ සමස්ත දේශීය ණය සහ මුහුණු බැඳීම් ප්‍රමාණය 2026 අප්‍රේල් මාසය වන විට පාකිස්තාන රුපියල් බිලියන 58,89ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට මහ බැංකුවද උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. රාජ්‍යංශයේ අඛණ්ඩ ණය ලබා ගැනීම හේතුවෙන් මෙලෙස දේශීය ණය මට්ටම තවදුරටත් වර්ධනය වී ඇති අතර 2026 මාර්තු මාසයේ පැවති පාකිස්තාන රුපියල් බිලියන 57,566ක ණය ප්‍රමාණය සමග සිදුවීමේදී අප්‍රේල් මාසයේදී එය 0.91ක ඉහළ යාමක්. එමෙන් 2025 අප්‍රේල් මාසයේ පැවති රුපියල් බිලියන 50,523ක ණය මට්ටම සමග සංසන්දනය කිරීමේදී වසරක් තුළ 11%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබෙනවා. දැනටමත් බරපතල ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින පාකිස්තානයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට සහ ණය තිරසරභාවයට මෙම අඛණ්ඩ ණය වර්ධනය තවදුරටත් දැඩි පීඩනයක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක තරඟයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 87ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදු වුණා.
තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය ඩැනි රියාඩ් හොජ්ගේ සුවිශේෂී ශතකය සහ එමි ජෝන්ස්ගේ අර්ධ ශතකය හමුවේ පන්දුවාර 20ක් තුළ එක් කරුල්ලකට ලකුණු 219ක දැවන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම කරුළ තවා ගත්තේ මල්කා මදාරා පමණයි. ලකුණු 220ක අපහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 132කි. එහිදී නිලක්ෂිත සිල්වා ලකුණු 39ක් හා හර්ෂිතා සමරවික්‍රම ලකුණු 29ක් ලබා ගනිමින් දැක්වූ දක්ෂතා සිසු පිතිකාරණයන්ගේ අසාර්ථකත්වය හමුවේ තරගයේ ජයග්‍රහණය කරවීමට ප්‍රමාණවත් නොවුණා.